හොඳයි ළමයි අපි ව්‍යාපාර සංවිධානය යටතේ අද කතා කරන්න සූදානම් වෙන්නේ කේවල ස්වාමි ව්‍යාපාර. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර. පුතේ ලෝකේ ව්‍යාපාර සංවිධාන වලින් බහුලවම තියෙන ව්‍යාපාර සංවිධානය තමයි මෙන්න මේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා අපි කියන්නේ. අපි තුමු ලෝකේ ව්‍යාපාර ගැන කේක් ගෙඩියක් කියලා. මෙන්න මේ තියෙන ලෝකේ තියෙන ඔක්කොම ව්‍යාපාර ටික. හරිද? මේකේ මෙන්න මේ වගේ ලොකු පෝෂන් එකක් පුතේ. මේ වගේ ලොකු පෝෂන් එකක් මීටත් වඩා වැඩි වෙන්න පුළුවන් ඈ. කේවල අපි තව ටිකක් වැඩි කරමු. දැන් තව වැඩි වෙයි කියලා. මෙන්න මේ වගේ ලොකු පෝෂන් එකක් කේවල ස්වාමි ව්‍යාපාර වලට වෙන් වෙනවා. අනිත් ටික තමයි පුතේ ඊට තව වර්ග ගොඩක් තියෙනවානේ. තව වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ අනිත් ටික තමයි කෑලි කෑලි වලට ඉතුරු ව්‍යාපාර සංවිධාන වලට බෙදෙන්නේ. ඉතින් ලෝකේ මුළු ව්‍යාපාර වලින් හරි අඩකටවත් වඩා වැඩියෙන් තියෙන්නේ කේවල ස්වාමි ව්‍යාපාර. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර. දැන් මොකද්ද පුතේ මේ තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ? දැන් ගොඩක් වෙලාවට මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්න පුළුවන්. වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. එක මිනිස්සෙක් එකතු වෙලා නේද? හිස් 10යි අත් 20යි තියෙන එක්කෙනෙක් එකතු වෙලා එයාටත් ගොඩක් තියෙනවා. එයා Tamanගේ අත් වලින් හැම වැඩක්ම කරනවා. හරියට නිකන් අර බහුශ්‍රතේ නැත්නම් අපි කියන අර විශ්වකර්මයෙක් වගේ තනි මිනිස්සෙක් මුළු ව්‍යාපාරයම කරගෙන යනවා නම් ඒක තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ කියලා. නෑ පුතේ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරයේ ඉන්න එක්කෙනෙක් කියන එක නෙමෙයි. ව්‍යාපාරයේ හිමිකාරීත්වය තියෙන එක් පාර්ශවයකට. සේවකයෝ ඕන තරම් ඉන්න පුළුවන්, කළමනාකරුවෝ ඉන්න පුළුවන්. හැබැයි හිමිකරුවෝ ඉන්න එක්කෙනයි. ලාභ පාඩු භුක්ති විඳින්න එක්කෙනයි. අවදානම් දරන්න එක්කෙනයි. ඉතින් මේ ව්‍යාපාරයට අනන්‍ය වෙච්ච සමහර ලක්ෂණ ටිකක් නිසා හරිම සුලභව මේ ව්‍යාපාර දක්නට ලැබෙනවා. අපි මුලින්ම ලියාගමු මොකද්ද කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන්නේ කියලා. ලියාගමු. හිමිකාරීත්වය තනි පුද්ගලයෙකු සතුවන හිමිකාරීත්වය තනි පුද්ගලයෙකු සතුවන ව්‍යාපාර සංවිධාන විශේෂය කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වයි. කේවල ස්වාමි ව්‍යාපාර ලෙස හඳුන්වයි. නම් ගොඩක් කියනවා පුතේ මේකට. තනි පුද්ගල ව්‍යාපාර, ඒක පුද්ගල ව්‍යාපාර, අයිතිකරුට හවුල්කරුවන් නොමැති ව්‍යාපාර වගේ නම් ගොඩක් මේකට කියනවා. ඉතින් මේ ව්‍යාපාර සංවිධාන එකිනෙකට වෙනස් වෙන්නේ පුතේ. නැත්තම් ඒවා සුලභ හෝ දුලභ වෙන්නේ බලපානවා ඒවායේ ලක්ෂණ. එහෙනම් බලමු මොනවද කේවල ස්වාමි ව්‍යාපාරවලට තියෙන ලක්ෂණ. තනි පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ. මේ ලක්ෂණ ටික දැනගෙන ඉන්න එක පුතේ හරි වැදගත්. මේ ලක්ෂණත් එක්ක තමයි විභාගයට වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. හරි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ මෙන්න මේ ලක්ෂණ ගැන. එහෙනම් බලමු මොනවද තනි පුද්ගල ව්‍යාපාර ලක්ෂණ. අනන්‍ය වූ ලක්ෂණ. ටියුට් එකේ පුතේ සියල්ලම දීලා තියෙනවා. වැදගත් තැන් අපි හයිලයිට් කරගමු. පළවෙනි එක තියෙන්නේ අයිතිය කියන සාධකය. අයිතිය. අපි දන්නවා පුතේ මේ ව්‍යාපාරවල අයිතිය තියෙන්නේ තනි පුද්ගලයෙකුට. අයිතිය තියෙන්නේ තනි පුද්ගලයෙකුට. ඒ කියන්නේ සියලු ලාභ පාඩු දරන්නේ තනියෙන්. ප්‍රාග්ධනය යොදවන්නේ තනියෙන්. ඒකයි අපි තනි පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ. දෙවෙනි කාරණය ප්‍රාග්ධනය කියන සාධකය. ප්‍රාග්ධනය අයිතිකරුවන් විසින් යොදවන මුදල්. තියෙන්නේ එක අයිතිකාරයෙක් නම් පුතේ මේවාට ප්‍රාග්ධනය යොදවන්නේ තනි අයිතිකාරයෙක්, තනි මිනිස්සෙක්. ව්‍යාපාරයට අවශ්‍ය සියලු මුදල් එක පුද්ගලයෙක් තමයි සපයන්නේ. පටල ගන්න එපා. ණය ගන්න පුළුවන් පුතේ. ඒ ණය ප්‍රාග්ධනය වෙනමයි. බැංකු වලින් ණය ගන්න පුළුවන්, මූල්‍ය ආයතන වලින් ණය ගන්න පුළුවන්. ඒක ණය ප්‍රාග්ධනය. හිමිකාරීත්ව ප්‍රාග්ධනය තියෙන්නේ නිරන්තරයෙන්ම
එක පුද්ගලයෙකු සතුව. ඉතින් මේ ගොඩක් වෙලාට අපි දකින ලක්ෂණයක් තමයි පුතේ කේවලසාමි ව්‍යාපාරවල මෙන්න මේ කළමනාකරණය කරන්නේ. සියලු මැනේජ්මන්ට් ඩිසිෂන් ගන්නෙ තනි අයිතිකරු විසින්ම තමයි. මොකද my car my petrol නේ එයාගේ සල්ලි එයාගේ බිස්නස් එක ඩිසිෂන් මේකිනුත් එයාම කරනවා. සියලු තීරණත් පුතේ එයා තනිවම ගන්නවා. හරිද? ඔයාට ඕන නම් මේවා හයිලයිට් කරගන්න පුළුවන්. වැදගත්ම ලක්ෂණයක් එනවා. හරිද? විභාගෙට විතර ප්‍රශ්න ඇහෙන කෑල්ලක් තියෙනවා. ඒ තමයි පුතේ වගකීම් කියන සාධකය. වගකීම්. ඕන දැන් මේ ටික ඕක හයිලයිට් කරගන්න ඕනේ. වගකීම් යටතේ ලියා ගන්න පුතේ. අයිතිකරුගේ වගකීම් අසීමිතයි. ඒකමයි පුතාලා හයිලයිට් කරගන්න. වගකීම් අසීමිතයි. ඔන්න ප්‍රධාන අපි නෛතික ලක්ෂණ 4ක් කතා කරා මතක නේ පුතේ. එන්නෝගෙන් එනවා වගකීම් කියන එක දැන් මං එනවා. වගකීම් අසීමිතයි. කියන්නේ ව්‍යාපාරය බංකොලොත් වුණොත්, බුන්වත් වුණොත්, ව්‍යාපාරයේ වත්කම් මදි නම් ණය ගෙවන්න. ව්‍යාපාරයේ වත්කම් වල එකතුව ලක්ෂ 5යි, ණය ලක්ෂ 15ක් තියෙනවා නම් තව 10ක් අඩු වෙන දරුවනේ. මේ 10 අයිතිකරු කොහොම හරි ගෙවන්න ඕනේ. ව්‍යාපාරයේ සල්ලි නැහැ, මට කරන්න දෙයක් නැහැ කියලා ඉන්න බෑ. හරි? රයිට්. වගකීම් අසීමිතයි. ඊළඟ කාරණය. අපි දැන් නෛතික ලක්ෂණ දෙක තමයි මතක් කරගන්නේ පුතේ. ඊළඟ කාරණය තමයි නීතිමය පුද්ගල භාවය. නීතිමය පුද්ගල භාවය. මතක ඇතිනේ මම මයි පුතාට පළවෙනි වීඩියෝ එකේදී කිව්වා ඇතැම් ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් කටයුතු කරන්න පුළුවන්. ඇතැම් ව්‍යාපාරවලට නීතිමය කටයුතු පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ අධිකරණමය කටයුතු, නෛතිකමය කටයුතු කිසිවක් ව්‍යාපාරයේ නමින් කරන්න බෑ. ඒවා කරන්න ඕනේ අයිතිකරුගේ නමින්. ඉතින් තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ නීතිමය පුද්ගල භාවයක් නැති ව්‍යාපාර. එහෙනම් සියලු නෛතික කටයුතු කරන්න වෙන්නේ අයිතිකාරයාගේ නමින්. නෛතික වශයෙන් ගත්තහම අයිතිකාරයයි ව්‍යාපාරයයි දෙන්නම එකයි. හරිද? එන ලියා ගන්නවා අපි නීතිමය පුද්ගල භාවයක් නොමැත කියන එක ලියන්න. නීතිමය පුද්ගල භාවයක් නොමැත. ඊට පස්සේ මම මේ ටික මකනවා පුතේ දැන් ලියාපදිංචිය. ලියාපදිංචිය. ඔන්න අපි කතා කරන ඊළඟ නෛතික ලක්ෂණ හරි මුලින් ඉගෙන ගත්තේ. ඒවා හරියට ඉගෙන ගන්න එක හරි වැදගත් කියලා පුතේ මං කියන්නේ ඒකයි. රයිට්? ලියාපදිංචිය. ලියාපදිංචිය. රයිට්? පුතේ මේ ව්‍යාපාරවල ලියාපදිංචිය අනිවාර්ය නැත. අනිවාර්ය නැත. ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ඒ කියන්නේ කැමති නම් ලියාපදිංචි කරන්න පුළුවන් නැත්තම් නොකර ඉන්න පුළුවන්. ඒකද නෑ නෑ එහෙමවත් නෙමෙයි ඈ. හැබැයි අපි කියන්නේ විභාගෙදී වාගෙන් ඇහුවොත් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්යද කියලා ඔයා කියන්නේ නැත. ඕනේ නෑ. හැබැයි පුතේ ව්‍යතිරේකයක් තියෙනවා. වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. මේ ව්‍යාපාර අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් උදාහරණය මෙන්න ඉන්නවා කමල්. කමල්ගේ බිස්නස් එකේ නම තමයි අපි කියමු අපි දාමු මේකට හොඳ නමක් මට කියන්න නමක් මතක් වෙන්නේ නැහැ හදිස්සියට. නමක් කියන්න පුතේ. රයිට්. අපි දාමු නම මේකට කම් ස්ටෝස්. කම් ස්ටෝස් කියලා දානවා. එන්න ස්ටෝස් හරි කම්ගේ කමල්ගේ නමේ කියලා කම් ස්ටෝස් කියලා දානවා. දැන් ඔන්න කමල්ගේ නමයි කම් ස්ටෝස් කියන්නේ දෙකක්. කමල්ගේ නමට මෙහෙම කෑල්ලක් නෑනේ. එහෙනම් අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. අන්න එහෙම වුණහම ලියාපදිංචි කරන්නට ඕනේ. ඔන්න පටල ගන්න එපා. තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නෑ.
ඒක තමයි නීතිය. ඒ නීතියෙම කියනවා. නමුත් ව්‍යාපාරය කරගෙන යන්නේ මෙන්න මේ විදිහට අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින්. අපි ඒකට කියනවා පුතේ ව්‍යාජ නමක් කියලා. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් නම් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඔන්න එතනදී ව්‍යාපාරය ලියාපදිංචි කරන එක අනිවාර්යයි. ඒකට බලපාන නීතියක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මෙන්න පනත. ඔන්න දැන් කතන්දරේ මතක තියාගන්න. හරියට මතක් වුනේ නැත්නම් විභාගෙට ගියාම කතන්දරේ අමල් බිසව වෙනවා. හරි? තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හැබැයි අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කළ යුතුයි. නීතිය තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මොන දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළොත් නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවද? ගොඩක් ළමයි පටල ගන්න කෑල්ලක් ඒක. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරොත් නෛතිකම පුද්ගල භාවයක් ලැබෙනවද? සමහර ළමයි දෙන උත්තර තමයි විභාගෙට දකිනවා ඔව් කියලා ලියනවා. පුතේ ඒක වැරදි. තනි පුද්ගල ව්‍යාපාරවලට නෛතික පුද්ගල භාවයක් නැහැ කියන එක උපන් ලක්ෂණයක්. ඒක වෙනස් කරන්න බෑ. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න පිරිමි ළමයෙක් ඉන්නවා. කොල්ලෙක් ඉන්නවා. හරිද? මේ පිරිමි ළමයා ගමේ අවුරුදු උත්සවයකට සූදානම් වෙන්න හිතන් ඉන්නේ. හැබැයි මෙයා රංගපාන්නේ කාන්තා චරිතයක්. මෙයා ආච්චි අම්මගෙන් ඉල්ල ගන්නවා පුතේ හවඩියක්. ඔන්න දැන් කොණ්ඩේ තියෙනවා. රයිට්? ඉස්සරහින් බැඳ ගන්නවා පුතේ පොල් කටු දෙකක්. ඉස්සරහත් හරි දැන්. පිටිපස්සෙන් බැඳ ගන්නවා කොට්ටයක්. කොට්ටෙත් හරි දැන්. පස්සත් හරි ඉස්සරහත් හරි කොණ්ඩෙත් හරි. දැන් මෙයා කාන්තා චරිත රංගපානවා. කාන්තා චරිත රංගපෑවට මෙතනින් එහාට එයාගේ සියලු පුරුෂ ලක්ෂණ කාන්තා ලක්ෂණ බවට පත් වෙනවද? උඩින් වෙනස් කරගත්තයි කියලා. අපි කියනවානේ කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා පුතේ. මෙතනත් ඒ වගේ කතාවක්. මෙයාත් තාම පිරිමියෙක්ම තමයි. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරත් නීතිමය පුද්ගල භාවය ලැබෙන්නේ නැහැ. නීති ලියාපදිංචි නොකලත් නීතිමය පුද්ගල භාවය ලැබෙන්නේ නැහැ. හරි? එහෙනම් ලියාපදිංචිය අනිවාර්ය නොවේ කියන එක හයිලයිට් කරගන්න. ඒත් එක්කම තියෙනවා එකත් ලකුණු කරගන්න. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කළ යුතුය. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කළ යුතුය. හරි? ඊළඟට තියෙනවා ලාභ හෝ අලාභ මුක්ති විඳීම. තනියෙන් නම් සල්ලි දාන්නේ වෙනෙවුන්ට ලාභ දෙන්න ඕනේ නැහැ පුතේ. ලාභ අලාභ මුක්ති විඳීම තනියම. තනිව ලාභ අලාභ මුක්ති විඳීම. ඉතින් බදා ගන්න කැමති කට්ටියට හවුල් ව්‍යාපාර ෂෝක්. වෙන මොනවත් නෙමෙයි ලාභය. හරිද? ව්‍යාපාර අවදානම හයිලයිට් කරගන්න තනිව දරනවා. ඔන්න ඊළඟ නෛතික ලක්ෂණය අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. පුතේ තනි පුද්ගල ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නැත. තනි පුද්ගල ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නැත. මේවා ලියාපදිංචි ය හෝ නෛතික පුද්ගල භාවයක් නෑ වගේම අඛණ්ඩ පැවැත්මකුත් නෑ. ඒ කියන්නේ මොකද පුතේ? අයිතිකාරයාගේ පරලොව සැපත්වීමක්, අයිතිකාරයා මිය යාමක් ව්‍යාපාරය හවර වීමට බලපාන ලබනවා. තර්ක කරන්න පුළුවන්. අයිතිකාරයා මැරුණට
එයාගේ පුතා ව්‍යාපාරය කරගෙන යනවනි. ඔව් පුතා කරගෙන ගියාට එක වෙන ව්‍යාපාරයක්. වෙන කෙනෙක්ගේ ව්‍යාපාරයක්. මොකද ව්‍යාපාරයේ නම නෙමෙයි අධිකරණය පිළිගන්නේ නීතිය පිළිගන්න අයිතිකරුගේ නම. එතනින් එහාට ඒක වෙන කෙනෙක්ගේ ව්‍යාපාරයක්. right? ඊළඟට ගිනුම් තැබීම හා විගණන. ඔන්න තවත් ළමයි හොඳින් තේරුම් ගන්න ඕන කෑල්ලක්. ගිනුම් තැබීම හා විගණනය. පුතේ තනි පුද්ගල ව්‍යාපාරවල ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නැහැ. ඔක තමයි නීතිය. නමුත් ඔබ සබ්ජෙක්ට් එක හදාරන දරුවෝ විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ අනිවාර්ය නොවුනට ගිනුම් හදන එක වැදගත් කියන එක. උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ඔයා පාසලට යද්දී උදේට පිරිමි දරුවෙක් නම් සුදු පාට කලස් මැදලා සුදු පාට ෂර්ට් එක ඇඳලා කළු පාට සබත් දෙක දාලා ඉස්කෝලේ බෑග් එක දාලා යන එක අනිවාර්යයි. එහෙම නැත්නම් ඔයා ගේට් එක ගාව නවත්ත ගන්නවා. ගැහණු දරුවෙක් නම් සුදු පාට ගවුම ඇඳලා අදාළ ටයි එකයි ඒ යුනිෆෝම් එක අඳින එක අනිවාර්යයි. එහෙම නැත්නම් ඔයා ගේට් එක ගාව නවත්තලා නැවත හරවල යවනවා. නැත්නම් දෙමව්පියෝ දෙන්න කියන නැත්නම් විනයවාර ආචාර්යවරයාගේ උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ ඔයා ඇඳුම් අඳින එක අනිවාර්යයි. හැබැයි ලංකාවේ කවුරු හෝ ඉස්කෝලේක කුමන හෝ ඉස්කෝලේක නීතියක් තියෙනවද උදේ ඉස්කෝලේට යද්දී දත් මැදලා යන්න ඕනේ කියලා. ඉස්කෝලේට යද්දී දත් මැදලා යන එක අනිවාර්යයි. එහෙම එකක් තියෙනවද? අපේ කාලේ නම් තිබ්බ නෑ පුතේ. මං හිතන්නේ දැනුත් නෑ. හැබැයි එහෙමයි කියලා දත් මදින් නැතුව ඉස්කෝලේ යන්නේ උන් ඉන්නවද? අතොස්සලවන් දත් මදින් නැතුව ඉස්කෝලේ එකෙක්වත් නෑ. එද උදේට දත් මැදලා තමයි ඉස්කෝලේ යන්නේ. එහෙම යන එක Tamanට හොඳයි. දත් මැදලා යන එක Tamanට හොඳයි. හදිස්සියට කටෙන් මොන වගේ වැඩ ගන්න වෙයිද දන්නේ නැහැ පුතේ අපිට. නේද? ඒ හින්දා අන්න තනි පුද්ගල ව්‍යාපාර වලත් එහෙම තමයි. ලියාපදිංචිය ගිනුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවුනට ගිනුම් තැබුවොත් ඒක ව්‍යාපාරයේ පැවැත්මට සාර්ථකත්වයට හේතු වාසනා වෙනවා. හරි ඊට පස්සේ වැදගත් කාරණා වශයෙන් තියෙනවා තමයි ව්‍යාපාර නමින් බදු ගෙවීමක් සිදු නොවේ. ඔන්න ඔය ලක්ෂණ ටික පුතේ. ඔය ලක්ෂණ වලට අදාළව විභාග ප්‍රශ්න කීපයක් ටියුට් එකේ දීලා තියෙනවා. බලමු කේවලසාමි ව්‍යාපාරයක හිමිකරු හිස්තැන අවදානමට තනිව මුහුණ දෙන අතර ව්‍යාපාරයේ හිස්තැන ලාභය මත බදු ගෙවයි. ව්‍යාපාර සංවිධාන වලට සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඉහත දෑ අතුරින් කේවල ස්වාමි ව්‍යාපාර වලට අදාළ ලක්ෂණ නායකර නිකුත් කරන්න බෑ. ඒ වැරදි වගකීම් අසීමිතයි. මෙයා දෙවෙනි ප්‍රශ්නේ වගකීම් අසීමිතයි. B හරි. නෛතික පුද්ගල භාවයක් නොමැත. C හරි. ලියාපදිංචි අනිවාර්යයෙන්ම වැරදි. ස්වාධීන තීරණගත හැකි වීම E හරි. එහෙනම් B C E ඒ කියන්නේ උත්තරේ 3. දෙකට උත්තරේ 3. කේවලස්වාමි ව්‍යාපාර සම්බන්ධයෙන් වළංගු ප්‍රකාශය තෝරන්න. නීතිමය සීමා අවම වීම, නෛතික වශයෙන් ව්‍යාපාරයත් අයිතිකරුත් එකම වීම, අයිතිකරුගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයට සීමා වීම 3 වැරදි, 4 වැරදි, 5 වැරදි, වඩාත් නිවැරදි පිළිතුර 2. නෛතික වශයෙන් අයිතිකරුත් ව්‍යාපාරයත් එකම වීම. ප්‍රශ්නාංක 4 කේවලස්වාමි ව්‍යාපාරයක වඩාත් නිවැරදිව දැක්වෙන ප්‍රකාශය. ව්‍යාපාරය සෑම විටම කුඩා පරිමාණ ව්‍යාපාර වල එදයි සිටි. එහෙම කියන්න බෑ පුතේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා පුද්ගල සක්්‍යතාවයත් එක්ක. ලියාපදිංචි අනිවාර්ය වීම වැරදි. නීතිමය සීමා නොමැත. වැරදි ලංකාවේ නීතිමය සීමා නොමැති ව්‍යාපාර නැහැ. රජයේ නීති රීති වලට සියලු ව්‍යාපාර යටත්. හරි දෙක වැරදි. අයිතිකරුගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයට සීමා වීම වැරදි. ව්‍යාපාර නාමයට නෛතික පිළිගැනීමක් නොමැත. අන්න උත්තරේ 5. හරි. එහෙනම් අපි ඊළඟට එනවා කේවලස්වාමි ව්‍යාපාර යටතේ. කේවලස්වාමි ව්‍යාපාරවල වාසි සහ
අවාසි. හරි දරුවනේ අපි කතා කරන්නේ දැන් කේවලස්වාමී ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ අපි කතා කරා. එහෙනම් අපි කතා කරමු අවසාන වශයෙන් කේවලස්වාමී ව්‍යාපාරවල වාසි සහ අවාසි. හොඳයි ඔබේ නිබන්ධනයේ පුතේ අදාළ ඉඩකඩ තියලා තියෙනවා. ලියාගමු කේවලස්වාමී ව්‍යාපාරයක වාසි. හරි වාසි. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම පහසුවෙන් ආරම්භ කළ හැකි වීම ආරම්භ කිරීම පහසු වීම දෙක ඒ කියන්නේ පුතේ ඕනෑම කෙනෙක්ට කුඩා ප්‍රාග්ධනයකින් අවම නීතිමය සීමාවන් යටතේ අවම කියන එක සාපේක්ෂයි අනිත් ව්‍යාපාරත් එක්ක අවම නීතිමය සීමා යටතේ මේ ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යන්න පුළුවන්. හරි දෙක අයිතිකරුට සියලු ලාභ හිමිවීම දෙක අයිතිකරුට සියලු ලාභ හිමිවීම එම නැත්තං ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම තුන ස්වාධීන තීරණ ගත හැකිවීම තුන්වෙනි වාසිය ස්වාධීන තීරණ ගත හැකිවීම හරි හතර බලපවත්නා නීති රෙගුලාසි සාපේක්ෂව අඩුවීම සාපේක්ෂ සංකල්ප බලපවත්නා නීති රෙගුලාසි සාපේක්ෂව අඩුවීම හරි අපි ලිව්වා වාසි හතරක් පහ ව්‍යාපාර තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම ව්‍යාපාර තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම පහ පාලනය පහසු වීම හරි හයවෙනි වාසිය අයිතිකරුගේ කැපවීම හා පූර්ණ පරිශ්‍රමය මත අයිතිකරුගේ කැපවීම හා පූර්ණ පරිශ්‍රමය මත ව්‍යාපාරය දියුණු කරගත හැකි වීම තමන්ගේ වැඩේනේ පුතේ තමන්ගේ වැඩේ තමන් බොක්කින් කරොත් ගොඩ දාගන්න පුළුවන් මේ අනුන්ගේ තැනක රස්සා කරනවා හෝ වෙන කෙනෙක්ගේ වැඩකට තමන් පෙට්‍රල් පුච්චලා මහන්සි වෙනව නෙමෙයිනේ මේ වැඩේ ගොඩ දාගත්තොත් තමන්ට හරි රයිට් දැන් අපි ලියමු කේවලස්වාමී ව්‍යාපාරවල වාසි හොඳයි අපි ලියාගමු කේවලස්වාමී ව්‍යාපාරවල අවාසි ලියන පළවෙනි එක වගකීම් අසීමිත වීම ප්‍රධාන අවාසියක් තියෙන එක වගකීම් අසීමිත වීම දෙක තනියෙන් දරුවෝ ඉන්නේ තනියෙන් තමයි සල්ලි යොදවන්නේ වෙන්නේ. එතකොට අර කෙනෙක්ගේ කැපැසිටි එකේ යම් සීමාවක් තියෙන ඕන කෙනෙක්ගේ ධාරිතාව ඉවර වෙන ප්‍රමාණයක් තියෙනවනේ. එහෙනම් වැඩි මුදලක් හොයාගන්න එක හරි අමාරුයි පුතේ මේකෙදි. එයාගන්න දෙවෙනි එක වැඩි ප්‍රාර්ථනයක් රැස් කර ගැනීම අපහසු වීම. ඒ වගේම පුතේ මේකේ තව අහිතකර ලක්ෂණයක් තමයි තනි තීරණ ගන්න පුළුවන්. ඉතින් තනිව තීරණ ගද්දී පේන ප්‍රමාණය ටිකක් අඩුයි නේ පුතේ. කට්ටියක් එකතු වෙලා ඩිසිෂන් එකක් ගන්නවා වගේ නෙමෙයි. ඒතර මේ තනිව ගන්න තීරණ වරදින්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. ලියාගමු. තීරණ අසාර්ථක වීමට වැඩි ඉඩකඩක් පැවතීම. අපි ලියුවේ තුන්වෙනි කාරණය. හරි. හතර අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අයිතිකරුගේ මරණයක්, ඔත්පල වීමක්, උන්මත්තක වීමක්, බුන්වත් වීමක් වැනි ඕනෑම පෞද්ගලික කාරණයක් නිසා ව්‍යාපාරය වැහිලා යන්න පුළුවන්. හරි? අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. තව නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම ආදී වශයෙන් අවාසි ටිකක් පුතේ ඔයාගේ ටියුට් එකේ දීලා තියෙනවා. එහෙනම් මේ වාසි සහ අවාසි ආශ්‍රිතව ප්‍රශ්නාවලියක් තියෙනවා. ප්‍රශ්න තමයි මගේ ටියුට් එකේ වැඩියෙන් තියෙන පුතේ. මොකද ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. ඔයා දන්නවා දැන් මේ ටියුට් එකේ ප්‍රශ්න වලට අමතරව ඔයාට MCQ practice book එකක් දීලා තියෙනවා. දෙවෙනි තුන්වෙනි book එක ලබන මාසේ ලැබෙනවා. අපි ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක. හරිද? මේක ෆ්‍රී යන ඔන්ලයින් පේපර් ක්ලාස් එකක්. 27 විභාග ලියන දරුවන්ට හැමෝටම ඕනෑම කෙනෙක්ට මේ පන්තියට ජොයින් වෙන්න පුළුවන්. ඔයාට ගෙදර ඉඳන් ප්‍රශ්න පත්‍ර කරලා උත්තර සාකච්ඡා කරන විශේෂ පන්තියක් පටන් ගන්නවා. නම් එකතු වෙන්න මම කිව්වනේ අරමුණ ලොකුයි නම් කැපකිරීම ලොකු වෙන්න ඕනේ. කැපකිරීම ප්‍රබලයි නම් සාර්ථකත්වය මහ ලොකු ඇතක නෙමෙයි. හරි? හොඳයි. එහෙනම් අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට. ඊට සඳහන් දෑ අතුරින් කේවලස්වාමි ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසියක් අහන්නේ ආරම්භ කිරීම පහසු වීම. එකට උත්තරේ 3. 2. සෙසු ව්‍යාපාර සංවිධාන හා සසඳන කල කේවලස්වාමි ව්‍යාපාර සංවිධානයේ ඇති විශේෂ වාසියක්. ඉහළ උනන්දුව හා කැපවීම. උත්තරේ 3. කේවලස්වාමි ව්‍යාපාර ප්‍රචලිත වීමට මූලික හේතුව වන්නේ ලාභය තනිව මුක්ති විඳිය හැකිවීම. මිනිස්සු හරි ආසයි බදා ගන්න. කේවලස්වාමි ව්‍යාපාර හිමිකාරුවන්ට ප්‍රධානතම අවාසිය වන්නේ තීරණ ගැනීමේ නිදහස, අයිතිකරුවන් ප්‍රධානියා වීම, උත්තරේ 5 ව්‍යාපාරයේ පැවැත්ම දැඩි ලෙස අයිතිකරුගේ හැකියාව මත රඳා පවතින. මිනිස්සුනේ පුතේ මිනිස්සු ඕන වෙලාවක ලෙඩ වෙන්න, අසනීප වෙන්න, නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ අවදානම, ඒ අනියත බව පුතේ කේවලස්වාමි ව්‍යාපාරත් උරුම වෙලා තියෙනවා. හරි? ප්‍රශ්න අංක 6 කේවලස්වාමි ව්‍යාපාරයක් පිහිටවීමෙන් ලබාගත හැකි ප්‍රධානම වාසිය. උත්තරේ 2. 6 සෙසු ව්‍යාපාර සංවිධාන වර්ග සමග සැසඳීමේදී කේවලස්වාමි ව්‍යාපාර සංවිධානයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ. ඉතින් අර කතා පුතේ ලක්ෂණ ටික ලියා ගන්න පුළුවන් ඔයාට එවුවා. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, ස්වාධීන තීරණ ගත හැකි වීම, ව්‍යාපාරයේ රහස්‍යභාවය ආරක්ෂා වීම. හරි, ඊළඟට 7 හොඳ ප්‍රශ්නයක්. ඒක පුද්ගල ව්‍යාපාරවල පහත ලක්ෂණ නිසා ඒවා කවර අවදානම් වලට මුහුණ දෙන්නේ? ඉතින් මේ ලක්ෂණ කොහොමද අවාසි වෙන්නේ? ලක්ෂණ කොහොමද අවාසි? නැත්නම් මොකක්ද මේ ව්‍යාපාරයට වෙන්න පුළුවන් අහිතකර දේ මෙන්න මේ ලක්ෂණය නිසා කියලා අහන්නේ. පළවෙනි එක තමයි අසීමිත වගකීම්. මෙන්න මේ අසීමිත වගකීම් කියන ලක්ෂණය නිසා පුතේ ඇති වෙන්න පුළුවන් අවාසිය තමයි ලියාගන්න එක ඉස්සරහින් ව්‍යාපාරයේ ණය පියවීමට අයිතිකරුගේ පෞද්ගලික ධනය පවා කැපකිරීමට සිදුවීම. ව්‍යාපාරයේ ණය පියවීමට අයිතිකරුගේ පෞද්ගලික ධනය පවා කැපකිරීමට සිදුවීම. ඊළඟ එක අඛණ්ඩ පැවැත්මක් නොමැත කියන ලක්ෂණය. මොකද වෙන්න පුළුවන්? ලියාගමු. ඕනෑම අවස්ථාවක ව්‍යාපාරය වැසී යා හැකි වීම.
ව්‍යාපාරය ඕන වෙලාවක වෙහෙදන්න පුළුවන්. ඊළඟට ක්ෂණික තීරණ ගැනීම. ක්ෂණික තීරණ ගැනීම. අපි කතාවට කියන පුතේ ඉක්මන් කොටයි කියලා. නේද? ඉක්මන් කොටයි කියලා කියනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ක්ෂණික තීරණ ගැනීම නිසා වැරදි තීරණ ගන්න පුළුවන් ලොකු ඉඩක් තියෙනවා. ලියා ගන්න. වැරදි තීරණ ගැනීමට වැඩි ඉඩක් පැවතීම. 8 වෙනත් ව්‍යාපාර හා සසඳන කල කේවල ස්වාමි ව්‍යාපාර වලට ආවේනික වූ ධනාත්මක ලක්ෂණ. ඒ ධනාත්මක පොසිටිව් ධනාත්මක ලක්ෂණ ලියන්න කියද්දී ඔයා ලියන්නේ වාසි විතරයි. ඔන්න ප්‍රැක්ටිස් එකේ වැදගත්කම. විෂය කරු දැනන් හිටියට මදි. මේ ප්‍රශ්න කරොත් තමයි මේ පොයින්ට්ස් ටික අල්ලගන්න පුළුවන් වෙන්නේ. ධනාත්මක කියන්නේ වාසි. කවදාවත් අවාසිදායක කාරණා ලියන්න එපා. ලියන ධනාත්මක ලක්ෂණ ලාභය තනිව භුක්ති විඳිය හැකි වීම. ලාභය තනිව භුක්ති විඳිය හැකි වීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. හරි. ව්‍යාපාරයේ රහස්‍යභාවය ආරක්ෂා වීම. ව්‍යාපාරයේ රහස්‍යභාවය ආරක්ෂා වීම. ඉක්මනින් තීරණ ගත හැකි වීම. right. හොඳයි. එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ කේවල ස්වාමි ව්‍යාපාරවල ලියාපදිංචිය ගැන. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක කේවල ස්වාමි ව්‍යාපාරක ලියාපදිංචි කරන ක්‍රියාවලිය ගැන කතා කරමු. ළමයි හම්බෙමු. ජය වේවා.